හරිබුදේ ටියුට් එකේ ගානක් කතා කරන්න හදන්නේ ඔගොල්ලෝ ගාන නැති අය පොඩක් ගාන පොඩ්ඩක් මම කියන හොඳට අහගෙන ඉන්න මාර වැදගත් වෙයි. තාපේ වැදගත් කොටසක් මේ කොටසෙන් කවර් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. සෙල්සියස් අංශක 100 පවතින කිලෝග්‍රෑම් 0.5ක ඇල්මීනියම් කැබැල්ලක් සෙල්සියස් අංශක 20 පවතින ජලය කිලෝග්‍රෑම් 1ක් සමග මිශ්‍ර කරනවලු. අවට පරිසරයට සිදුවන තාපහානිය නොසලකා අවසාන උෂ්ණත්වය ගණනය කරන්න කියලා කියනවා. ඒතර මේක තාපයේ සම්බන්ධ ගානක්, තාපයේ කොටසේ ගානක්, තාප මිතිය කියන මාතෘකාවට අදාළ වෙන්නේ. මේ වගේ ගානක් කොහොමද හදන්නේ? අපි MCQ වලට සහ රචනාවලට මේ වගේ ගානක් ආවම කොහොමද හදන්නේ කියන එක සම්පූර්ණයෙන් පැහැදිලි කරන්නම් ඕනම දරුවෙක්ට තේරෙන්න. හරිද? දැන් මෙතන මිශ්‍ර කිරීමක් නේ තියෙන දරුවෝ. මිශ්‍ර කරන්නේ උෂ්ණත්ව වර්ග දෙකක ඉන්න දෙන්නෙක්ව මිශ්‍ර කරනවා. දෙන්නෙක් වෙන්න පුළුවන්, කීප දෙනෙක් වෙන්න පුළුවන්. මේ ගානට අදාළව අපි කතා කරගත්තොත් ඔයාලට තියෙන්නේ මේකේ සෙල්සියස් අංශක 100 පවතින ඇල්මීනියම් කෑල්ලක් තියෙනවලු. අපි හිතමු මේක තමයි ඇල්මීනියම් කෑල්ල කියලා. ඒතර ඒකේ උෂ්ණත්වය දීලා තියෙනවා සෙල්සියස් අංශක 100යි කියලා. ඒ ඇල්මීනියම් කැබැල්ල ස්කන්ධය දීලා තියෙනවා 0.5 කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම් 0.5ක් කියලා ගාන දීලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා සෙල්සියස් අංශක 20 පවතින ජලය කිලෝග්‍රෑම් 1ක් සමග මිශ්‍ර කරනවලු. ජලය තියෙනවලු ඒකේ කිලෝග්‍රෑම් 1ක් තියෙනවලු සෙල්සියස් අංශක 20 කියන උෂ්ණත්වය. ඒතර මේ දෙන්න මේ ඇල්මීනියම් කෑල්ල මේ ජලයත් එක්ක මික්ස් කරනවලු. කියන්නේ ජල භාජනය ඇතුළට දානවා කියලා අපි හිතමු. ඒතර දැන් පද්ධති අවසාන උෂ්ණත්වය මොකද්ද කියලා යහන්නේ. නේ? අවසාන උෂ්ණත්වය. දැන් අපි දන්නවා අනිවාර්යෙන් උෂ්ණත්වය වෙනස් වෙනවා. මොකද ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 20යි ඇල්මීනියම් කැබැල්ලේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි. අපි දන්න පළවෙනි දේ මොකද්ද? තාපය කියන්නේ ගලන දෙයක්. තාපය කියන්නේ ශක්තියක්. ශක්තිය ගලනවා. ශක්තිය ගලන්නේ කොහින්දලා කොහෙටද? ශක්තිය ගලන්නේ උෂ්ණත්වය වැඩි තැන ඉඳලා උෂ්ණත්වය අඩු තැනට. ඒතර තාප ශක්තිය ගලන්නේ උෂ්ණත්වය වැඩි තැන ඉඳලා උෂ්ණත්වය අඩු තැනට. ඒතර අපි එහෙනම් බලන උෂ්ණත්වය වැඩි කාගේද? ඇල්මීනියම් කෑල්ලේ. උෂ්ණත්වය අඩු කවුද? සෙල්සියස් අංශක 20 තියෙන ජලය. මේ තියෙන ජලය. හරිද? හරි ඊට පස්සේ මොකද්ද වෙන්න ඕනේ? දැන් මේ ගාන හරි පැහැදිලිව තේරුම් ගන්න නම් මම නිකන් උෂ්ණත්ව මානයක් වගේ එකක් අඳිනවා. ඔයා නිකන් හිතන්න මේක උෂ්ණත්ව මානයක් කියලා. උෂ්ණත්ව මානය තුල මම ලියා ගන්න දැන් තියෙන උෂ්ණත්ව මොනවද? එකක් සෙල්සියස් අංශක 100 ඇල්මීනියම් ඉන්නවා. අනිත් එක සෙල්සියස් අංශක 20 ඉන්නවා ජලය. දැන් මේ දෙන්න මික්ස් කරාම අනිවාර්යයෙන් මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි කෙනා තාපය පිට කරනවා, උෂ්ණත්වය අඩු කෙනා තාපය අවශෝෂණය කරගන්නවා. එහෙනම් මොකද වෙන්නේ? මේ දෙන්න අතරමැද උෂ්ණත්වයකට එන්න ඕනේ. දැන් හිතන්නකෝ දරුවෝ MCQ එකක් තිබුණා කියලා. MCQ එකේ ආන්සර්ස් දිහා බැලුවාම අවසාන උෂ්ණත්වය කොයි වෙලාවකවත් සෙල්සියස් අංශක 20ට වඩා අඩු වෙන්න බෑ. මොකද එයා තාපය ජලයේ තාපය උරා ගන්නවා. ඊට පස්සේ අවසාන උෂ්ණත්වය කවදාකවත් සෙල්සියස් අංශක 100ට වැඩි වෙන්න බෑ. මොකද මේක රත් වෙන්නේ නෑනේ. තියෙන තාප ශක්තියම තමයි ගමන් කරන්නේ. ඒතර තියෙන තාප ශක්තියේ උපරිම කෙනා නැත්නම් ශක්තිය වැඩිම කෙනා කවුද? ඇල්මීනියම්. මොකද එයාගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි. එයා තාපය පිට කරනවා. එහෙනම් තවදුරටත් උෂ්ණත්වය වැඩි වෙන්න බෑ. එහෙනම් අතර මැද අගයක් තියෙන්න ඕනේ. MCQ වල අර ගැලපෙන්නේ නැති ආන්සර්ස් තියෙනවා නම් ඔයාලට අයින් කරගන්න පුළුවන්. හරි. එහෙනම් අතර මැද උෂ්ණත්වයකට එන්න ඕනේ. අපි මේ අතර මැද උෂ්ණත්වය D කියලා ගමු. එහෙනම් දැන් ගාන කොහොමද දෙන්නේ? කවුද තාපය පිට කරන්නේ? මේ ගානේ වැදගත් දෙයක් කියනවා. ඒ තමයි බාහිර පරිසරයට සිදුවන තාපහානිය සලකන්නේ නැහැ. නොසලකා හරිනවා කියලා. හරි. එහෙනම් නොසලකා හරිනවනම් මොකද වෙන්න ඕනේ? කවුද තාපය පිට කරන්නේ? ගානකදී ලස්සනට ලියන්න. MCQ එකේදී මේවා ලස්සනට කරන්න නම් රචනා ගණන් වල ලියලා පුරුදු වෙන්න ඕනේ. එතකොට නේ ඔළුවට එන්නේ. මොකද්ද කවුද තාපය පිට කරන්නේ? ඇල්මීනියම් පිට කරනවා තාපය. හරිද? ඒක සමාන වෙනවා කවුද අවශෝෂණය කරන්නේ? අවශෝෂණය කරන්නේ ජලය. H2O. ජලය අවශෝෂණය කළ තාපයට ඇල්මීනියම් පිට කළ තාපය සමාන වෙනවා ජලය අවශෝෂණය කළ තාපයට. ඇයි එහෙම ලිව්වේ? මේකේ බාහිර පරිසරයේ තාපහානියක් නැහැ. අනිත් එක තමයි ජලය අඩංගු භාජනය ගැන මේගොල්ලෝ කියලා නැහැ. ඒ නිසා භාජනයත් තාපය උරා ගන්න. මොකද සාමාන්‍ය භාජනයේටත් උෂ්ණත්වයක් තියෙනවා. එයත් තාපය උරා ගන්නවා. නමුත් මේ ගානේ කියලා නැහැ. මේ ගාන එක කියලා නැති නිසා බාහිර පරිසරයේ තාපහානියකුත් සිද්ධ වෙන්නේ නැති නිසා ඇල්මීනියම් පිට කරන මුළු තාප ශක්තිය සමාන වෙනවා ජලය අවශෝෂණය කරන තාප ශක්තියට. එහෙනම් ඇල්මීනියම් පිට කරන තාප ශක්තිය කියන්නේ
එයා සෙල්සියස් එක 100 ඉඳලා T උෂ්ණත්වයට අඩු වෙන්න ඕනේ. ඊට පස්සේ ජලය 20 ඉඳලා T උෂ්ණත්වයට වැඩි වෙන්න ඕනේ. එහෙනම් අපි ඇලුමිනියම් පිටකල තාප ශක්තිය ලියනවා. ඇලුමිනියම්ගේ ගාන බලන්න මම කිව්වේ නැති වුණාට ඔයා ටියුට් එක අතේ තියන අය දන්නවා. ඇලුමිනියම්ගේ දීලා තියෙනවා විශිෂ්ට තාප ධාරිතාවය. විශිෂ්ට තාප ධාරිතාව 900ක් කියලා දීලා තියෙනවා. ජලයේ විශිෂ්ට තාප ධාරිතාව 4200ක් කියලා දීලා තියෙනවා. ඒ නිසා ඇලුමිනියම් පිටකල තාප ශක්තිය අපි කොහොමද ලියන්නේ? S delta D රැසුරෙන් ms delta D රැසුරෙන් ලියන්න ඕනේ m ඇල්මේනියම් වල ස්කන්ධය s ඇල්මේනියම් උෂ්ණතාන්තරය. ඊට පස්සේ ජලය පැත්ත ලියද්දී එතනත් ලියවෙන්න ඕනේ එයාගේ විශිෂ්ටතා පදාර්ථතාව දීපු නිසා ජලයේ විශිෂ්ටතා පදාර්ථතාව දීපු නිසා m ජලය H2O s H2O ඒ කියන්නේ විශිෂ්ටතා පදාර්ථතාව ජලය සහ උෂ්ණතාන්තරය. හරි දැන් අපි බලමු මොනවද ආදේශ කරන්න තියෙන්නේ කියලා. ඇල්මේනියම් වල ස්කන්ධය ගානේ දීලා තියෙනවද? ඔව්. මොකද්ද ඇල්මේනියම් වල ස්කන්ධය 0.5යි. 0.5 kg කිලෝග්‍රෑම්. ඊට පස්සේ මේ ඇල්මේනියම් වල විශිෂ්ට තාපදාර්ථතාවය දුන්න 900ක් කියලා 900ක් කියලා ගානේ දීලා තියෙනවා. ඒක ඔයාලට ඒක ගන්න වෙනවා. ඒතර ජූල් කිලෝග්‍රෑම් කෙල්විනයට හරිද? කිලෝග්‍රෑමයට කෙල්විනයට කියන එකක තියෙන්න ඕනේ. ඊට පස්සේ තියෙන උෂ්ණතාන්තරය කොහොමද ලියන්නේ? උෂ්ණත්වය වැඩි තැන ඉඳලා අඩු තැනට යන්නේ. එහෙනම් සෙල්සියස් එක 100 ඍණ සෙස් θ උෂ්ණත්වය. හරිද? එතන සෙල්සියස් වලින් දාගන්න. සමාන වෙනවා ජලයේ පැත්තට. ජලයේ පැත්ත කොහොමද අපි ලියන්නේ? ජලයේ ස්කන්ධය දීලා තියෙනවා කිලෝග්‍රෑම් 1ක් කියලා ගානේ. හරිද? කිලෝග්‍රෑම් 1යි 4200යි එයාගේ විශිෂ්ටතා පදාර්ථතාවය. ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට හෝ සෙල්සියස් අංශකයට ගැටලුවක් නැහැ. වැඩි කිරීම එයාගේ උෂ්ණතාන්තරය කවුද? සෙල්සියස් අංශක 20 ඉඳලා එයා වැඩි වෙනවනේ T උෂ්ණත්වය. එන වැඩි උෂ්ණත්වයෙන් අඩු උෂ්ණත්වය අඩු කරන්න. ඒතර T ඍණ 20. ඒතර මෙච්චරයි තියෙන්නේ. ඔයාලට සුළු කිරීමක් තියෙන්නේ. දැන් මේක ඒකකත් එක්ක ආදේශ කරපු නිසා කාට හරි සුළු කිරීම නොපෙනෙන්න පුළුවන්. ඒ නොපෙනෙන්න නිසා මම එකපාර ලියන්නම්. මේ විදියට සමානයි 1යි වැඩි කිරීම 4200. අතර මේ එක පදේ ලියන්න ඕනෙත් නැහැ. T ඍණ 20. එච්චරයි තියෙන්නේ. දැන් තියෙන සුළු කරන්න මේ 4200 බිංදුව 2ක් කපලා දාන්න පුළුවන්. ඔයාලට පේනවා මෙතන 0.5යි. ඒතර මේක සුළු කරගන්න. සුළු කරාම ආංශික ඔයාලට ලැබෙයි T වලගේ 27.7යි සෙල්සියස් කියලා. 27.7යි. ඒතර මේ වගේ ගානක වැදගත්ම දේ ලියන්න ඕනේ මෙන්න මෙහෙම දේවල්. මෙන්න මේක ලියවුනොත් ගාන හැදෙනවා. හරිද? තාපමිතියේ ගණන් වල වෙනස තියෙන්නේ විශේෂයෙන්ම ස්ට්‍රක්චර්ඩ් වල එහෙම තාපයේ ප්‍රැක්ටිකල් වල එහෙම මේක ලියවෙනවා නම් තමයි ගාන හැදෙන්නේ. හරිද? රචනා ගානකදී වුණත් තාපමිතියේ ගානක් හදන්න බය නැතුව යන්න පුළුවන් ඔයාලට මේක ලියවෙනවා නම්. දැන් මෙතනදී ගානේ කොයි වෙලාවක ජලයේ සම්බන්ධ මේ බීකරයේ සම්බන්ධ දේවල් දුන්නේ නැහැ. ජලයේ විශිෂ්ටතා පදාර්ථතාවය සහ ජලයේ ස්කන්ධය දුන්න මිසක් කැලරිමීටරේ හරි ඒ වාජනයේ හරි ඒ වාජනයට අදාළ දේවල් දීලා නැහැ. ඒ නිසා අපිට වාජනයේ පැත්තෙන් හිතන්න දෙයක් නැහැ. ඒව දුන්නා නම් වාජනය තාපය අවශෝෂණය කරගන්න. සාමාන්‍යයෙන් ද්‍රවයේ තියෙන උෂ්ණත්වයේම කැලරිමීටරේ තියෙනවා නම් ඒතකොට කැලරිමීටරේ හරි ඒ වාජනයේ හරි එතනත් තාපය අවශෝෂණයක් වෙනවා. එහෙනම් ඇල්මේනියම් පිටකල තාපය සමාන වෙන්න ඕනේ ජලය ධන වාජනය. එහෙම නැත්නම් අපි කියන කැලරිමීටරේ නම් කැලරිමීටරේ අවශෝෂණය කළ තාපයට. හැබැයි මේ ඔක්කොම සෙල්ලම් දාන්න පුළුවන් බාහිර පරිසරයේ පුතේ තාපහානියක් නැත්තම් කොල්ලෝ තේරුම් ගන්න. බාහිර පරිසරයේ තාපහානියක් නැත්තම් විතරයි මේ සියලුම සෙල්ලම් ටික දාන්න පුළුවන්. ලස්සනට ගාන හදාගන්න මේක ඔයාට මාර වැදගත් වෙයි තාපමිතියේ ගණන් හදාගෙන යන්න.